යේසුස් වහන්සේව දැනගනත් අපි අපේ ජීවිතය තුළ සමහර වෙලාවට පරණ දේවල් වලට අපේ මනස ඇදී යන වෙලාවල් බොහොමයක් අපේ ජීවිතේ අපිට දැක ගන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට පරණ දෙයක් නිසා, පරණ මතකයක් නිසා නේද මම මේක කරේ, මගේ අතින් මෙහෙම උනේ කියන එක අපිට තේරෙන්නේ සමහර වෙලාවට අපි අතින් යම් දුර්වලකමක් වැරද්දක් වුණයින් පස්සේ. ගලාති 1 පරිච්ඡේදයේ 13 වෙනි පදය සහ 14 වෙනි පදය අපිට මෙන්න මෙහෙම කතාවක් පාවුල්තුමා කියනවා. මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙවරුන්ගේ ආගමේ හැසිරුණු අන්දම එනම් දෙවියන් වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩා කොට එය නාස්ති කළ හැටි නුඹලා ඇසුවෝය. මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටිමින් මාගේ රටවැසියන් අතරේ මගේ වයසේ බොහෝ දෙනෙකුට වඩා යුදෙවරුන්ගේ ආගමෙහි වර්ධනය වුනිමි. මොකක්ද පාවුල්තුමා මේ කියන්නේ? අපි දන්නා පාවුල්තුමා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සේවය තුළ විශේෂයෙන්ම අලුත් ගිවිසුමේ අන්‍ය ජාතීන්ගේ අපොස්තුලවරයා. එහෙම නැත්නම් අන්‍ය ජාතීන් වෙතට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය රැගෙන ගිය මනුෂ්‍යයා හැටියට අපිට දකින්න පුළුවන්. ඒකට පාවුල්තුමා කියන්නේ හොඳ යුදෙව්වෙක්. ඒකට පාවුල්තුමාගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගැන, ක්‍රිස්තුස් වහන්සේ ගැන නොදන්නා වූ කාලයේදී, ක්‍රිස්තුස් වහන්සේ ගැන අවබෝධ නොවුණා වූ කාලයේදී එයාගේ පාරම්පරික ආගම, පාරම්පරික නියෝගවලට එයා හැසිරුණා කියලා කියනවා. එතකොට අපි සමහර වෙලාවට ගැලවීමට එන්න ප්‍රථමයෙන්, ඔබ කිතුණුවෙක් වීමට ප්‍රථමයෙන් අපේ ජීවිතේ අපි ඒ පාරම්පරික දේවල් වල අපි එහෙම හැසිරුණා. එතකොට අපි තිබුණු ආගමික සංස්කෘතික චාරිත්‍ර අනුව අපි එහෙම හැසිරුණා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේව අදාගත්තයින් පසුවත් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ඇතුලේ අපි ඒ පාරම්පරික අදහස්, ඒ පාරම්පරික ක්‍රම සහ සංස්කෘති ක්‍රිස්තියානි ක්‍රමයට, එහෙම නැත්නම් ලස්සන වචනයක් තියෙනවා ක්‍රිස්තියානි පේන්ට් එක ගහලා අපි සභාව ඇතුලේ ඒක කරන්න ගන්නවා. රයිට්. දැන් සමහර වෙලාවට අපි විවිධ චාරිත්‍ර කරනවා දෙයක් පටන් අරගන්න කලින්. එතකොට ඒ චාරිත්‍රෙම අපි කිතුණු විදිහට කරපුවාම අපි හිතනවා රයිට් මේකට දෙවියන් වහන්සේ සතුටු ඇති. ඇත්තටම ඒක හොඳ නෑ, ඒක වැරද්දක්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි පරණ මතකයකට අපි මොනවද කියන්නේ ටටා කියලා කිව්වනම්, බයි කියලා කිව්වනම් ඒ පරණ ක්‍රම, ඒ පරණ විදිහට අපි ආය අලුත් ස්වරූපකින් එන්න දෙන්න හොඳ නෑ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. ඒක නිසා අද දවසේ මම ඔබව ධෛර්යමත් කරනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා, සහෝදරිය. ඔබ ගැලවීම ලබලත්, ඔබ කිතුණුවෙක් වෙලත් ඉන් පසුව ඒ පරණ මතකයන්, පරණ සංස්කෘතිය වෙන්න පුළුවන්, පරණ වැරදි වෙන්න පුළුවන්, පරණ ක්‍රමයට ඔබ කාලේ නාස්ති කරපු එක වෙන්න පුළුවන්, මොනම හෝ දෙයක් වේවා. අද දවසේදී ඔබ ඒකට තිත තියන්න අලුත් මිනිසෙක් විදියට, ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත පරණ මනුෂ්‍යයා නෙමේ, ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත අලුත් මිනිසෙක් වන පිණිස සුභාරංචියේ බලය තිබෙන්නේ ඔබගේ ජීවිතය අලුත් වන තැන. ඒක නිසා දෙවියන් වහන්සේ තුල අද දවසේ ඔබ තීරණයක් ගන්න, අලුත් මිනිසෙක්ව සුභාරංචියේ බලය ඔබ තුල ක්‍රියාත්මක වෙන පිණිස පරණ සියල්ල අහක දාලා දෙවියන් වහන්සේ දෙසම බලාගෙන යන්න අද දවසේ ඔබ තීරණයක් ගන්න. අපි තීරණයක් ගමු හැම කෙනෙක්ම. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ජෙසුස් පිටයි.